දවසක් මගේ යාළුවෝ හැමෝටම අලි අඩවියත් එක්ක එකතුලා ඉන්න ඔයාලව ආදරෙන් පිළිගන්නවා. ඔන්න ඉතින් මේ පාර අපි ඔයාලට ගෙනාවේ කල්ගමුවේ හැඩකාරම චණ්ඩියාගේ වීඩියෝ එකක්. සමහර විට ඔයාලා මෙයා ගැන දන්නවත් ඇති. හැබැයි ඒ කොහොම වුණත් මේ චණ්ඩියාව මේ තරම් ළඟට බලන එක නම් ලේසි නෑ. මොකද කිව්වොත් මෙයා දක්වන ප්‍රතිචාර ඒ තරම් සුබ නැති හින්දා. කොහොම හරි අලි අඩවිය අපිට මෙයා චණ්ඩි පාඩ නම් දැම්මේ නෑ. අපිත් ඉතින් මෙයාට කරදරයක් නැතුව අපේ වැඩේ පටන් ගත්තා. කොහොම හරි ඉතින් මෙයාගේ නම කියන්නත් අමතකුණානේ. මෙයා තමයි රට්ටා. අපි යනකොටත් මේ චණ්ඩියා එයාගේ රංචුවත් එක්ක කැලෙන් එළියට ඇවිල්ලා. රංචුව දිහා ටිකක් බලන් ඉන්නකොට අපිට තේරුණා මෙයා තමයි එතන ඉන්න ලොකුම කෙනා කියලා. වතුර වලකට වෙලා වතුර බොන ගමන් හිටපු මෙයා එකපාරම ගොඩට ආවේ අපේ හිතේ පුංචි බයකොත් ඇති කරන ගමන්. කොහොම හරි රට්ටා එයාගේ මද සමය ගත කරන ගමන් හිටපු නිසා අපි ටිකක් කල්පනාවෙන් තමයි හිටියේ. මොකද මද සමයේදී අලියැත්තු ටිකක් දරුණු වෙන නිසා. පොඩි වෙලාවක් අපි දිහා බලාගෙන හිටපු රට්ටා තවත් ඇත්තු කීප දෙනෙක් එක්ක ආයෙත් වතුර බොන්න පටන් ගත්තා. මෙයාට නම් අපි ගැන ගාණක්වත් නෑ වගේ. එහෙම නැත්තම් අපිට බය නෑ කියලා තමයි මට නම් හිතුනේ. ඔයාලට පේනවද එයත් එක්ක ඉන්න අනිත් ඇත්තු දෙන්න? අඳුරනවද බලන්නකෝ. රට්ටට දකුණු පැත්තේ කෙළවරෙන්ම ඉන්න කෙනා තමයි සුමන දෙක කියන්නේ. අනිත් කෙනාව නම් අපිට අඳුර ගන්නව බැරි වුණා. මෙයා ඉතින් රංචුවේ අනිත් අලි ඔක්කොම වතුර බනකන් එතනින් ගියේම නම් නෑ. මෙයාගේ මේ හැසිරීම අපේ හිතේ තියෙන බය තව තවත් වැඩි කරා. කොච්චර හිතේ බය තිබුණත් මෙයාගේ ලස්සන බලන ආසාව නම් පොඩ්ඩක්වත් අඩු වුණේ නෑ. රට්ටගේ පෙනුම කාවන්තිස්සට සමාන නිසා ගොඩක් අය රැවටෙනවා මේ ඉන්නේ කාවන්තිස්ස කියලා. දෙන්නගෙම පෙනුම එක වගේ නිසා තමයි එහෙම වෙන්නේ. දවසක ඉතින් ගල්ගමුවේ ඇත් රජු වෙන්නේ රට්ටා කියලා තමයි මගේ නම් අදහස. මොකද මෙයාගේ තේජවන්ත පෙනුම මෙයාගේ ක්‍රියාකලාපය ඒකට සාක්ෂි දරනවා. ඔයාලට මතකද ගල්ගමුවේ හිටපු චණ්ඩි තනිදලේ ඇතා? අපිට ඉතින් එයා නැති වුණේ මේ චණ්ඩියාගේ වැඩ නිසා තමයි. කොහොමත් සබහාදාමට අනුව ඒ විය යුතු දෙයක්නේ. හැබැයි ඉතින් මෙයා කොච්චර චණ්ඩියෙක් වුණත් දකුණේ තනිදලයා රගුවට නම් බයයි. රංචුවේ එක එක්කෙනා වතුර බොනකම් මම එක විදියටම අපේ පැත්තට හැරිලා බලාගෙන හිටියේ. අපෙන් එයාලට කරදරයක් වේද කියලා වෙන්න පුළුවන්. බලන්නකෝ රංචුවකම අය වතුර බොනකම් මෙයා එයාගේ වැඩේ අකුරටම කරන හැටි. මෙතන ඉන්න අනිත් අලි අපිව දැකලා බය වුණාට මෙයා නම් හෙල්ලුනේවත් නැහැ. රෑවීගෙන එන නිසාත් එයාලට අපිව කරදරයක් වගේ හිතුන නිසාත් අපි තීරණය කරා එතනින් අයින් වෙලා එන්න. මොකද අලියැත්තුන්ගේ ලස්සන බලනවා වගේම එයාගේ නිදහසත් අපිට වටින නිසා. අපි වගේම එයාලත් කැමති එයාලගේ ලෝකෙ සතුටින් නිදහසේ ඉන්න. අපි එයාලට ඒ නිදහස දෙන්න ඕන. ඉතින් යාළුවනේ අපි ඔයාලගෙන් අදට සමු ගන්නවා. අලියැත්තුන්ට ආදරය කරන ඔයාලා වෙනුවෙන් වීඩියෝ එකක් අරගෙන එන පොරොන්දුවත් එක්කම. ඉතින් මතක ඇතුව අලි අඩවිය අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. සුබ දවසක් මගේ යාළුවෝ හැමෝටම.